අපේ ගුරු උපදේශකතුමා අද දිනේ පැමිණිය ඔබ සියලු දෙනාගේ අවසරයි. මට අර අපේ ගුරු සෝයලා කිව්වා වගේම කාරණාවක් එකතු කරන්නට ඕන. මගේ නම් සෑහෙන කාලෙක ඉඳලා මම සෑම සැසියකටම සහභාගී වෙලා මට අත්දැකීම් එකතු කරගන්න ඉන්න කෙනෙක් මම. එතකොට මම අවංකවම අදහස ප්‍රකාශ කරන්නේ කාලයකට පස්සේ සර් මෙතන තමයි අපි රැස් වෙන්නේ. මෙතන හරිම හිතට වදින දැන් උදාහරණයක් මගේ පෞද්ගලිකව මම ඊයේ දිනේ මම ශිෂ්‍යයෙක්ට සැර කරා. ඇත්තම කතාව සැර කරලා මම ගුරු මේසේ ළඟින් තියාගත්තා. දැන් මට මෙතන වැඩ සටහන සිද්ධ වෙනකොට මට ඒක මතක් වෙනවා. එතකොට මම කියන්නේ අපි කියන්නේ මේ පුටුව රත් වෙන විදිහටම මතක් වුණා මට. මම ඉතින් කල්පනා කරා උද්වේගකාරී කෙනෙක් නොවෙන්න ඕන. ගුරුවරයා සතිමත් වෙන්න ඕනි. මට කොතනද වැරදුනේ කියන එක ඇත්තටම නිකන් මගේ වචනේ කිව්වොත් වාඩි වෙලා ඉඳන් රත් වෙන තරමට මට මතක් වුණා. ඉතින් අන්න එහෙම වුණා සර් දේශනේ. ඒකට සෑහෙන ස්තුතියි. හේතුව තමයි මේ ගොඩාක් කාලයකට පස්සේ දැනෙන්න දේශනයක් අපිට ලැබුණා. ඒ කතාවටම සෑහෙන එකයි මම ඒක ප්‍රකාශ කරන්නවද නැත්ද තවත් කෙනෙක් ප්‍රකාශ කරපු නිසා මට පෙළඹීමක් ඇති වුණා ඒක කියන්න. ඉතින් ඒ නිසා මේ ප්‍රාර්ථනා මැඩම්ට අපි දැනුවත් කර සිටිමු. තවත් මේ වගේ වටිනා දේශන අපිට ඉදිරිපත් කරන්න. උදේවරුේ දේශනය වැදගත් වුණා නෙමෙයි. නමුත් අර දෙන දේ රහට දෙන්න සම වෙන මගේ වචන සංවිධාන ශීලයක් නැහැ වගේ දැනෙනවා. රහට දෙන්න පුළුවන්කමක් සර්ට තියෙනවා. ඒක හරිම සහජ දක්ෂතාවය. සිංහල උගන්වන අපිට ඒක ඔබතුමාගෙන් ඉගෙන ගන්න පුළුවන් හොඳ දෙයක්. මම මේ වචන ටික ප්‍රකාශ නොකර මෙතනින් ගියොත් ඇත්තටම මම අද දිනේ සතිමත් ගුරුවරයෙක් නෙමෙයි වගේ මට දැනෙනවා. ඒ නිසා තමයි මම නැගිටින්න සූදානම් වුණේ. මේ අදහස් ටික ප්‍රකාශ කරේ මම වෙනුලනවත් වගේ දැනෙනවා. ඒ තරම් අවංක කතාවක් මම මේ කිව්වේ. අවංකව කතා කරලා වැරදිත් දන්නෙත් නෑ. ඒ බය නිසා දන්නෙත් නෑ. බොහොම ස්තුතියි ආදරණීය අපේ ගුරු උපදේශකතුමනි. ගුරු අංකුර වෙන අපිට ඔබ තුමන්ලගේ ඔය වැටෙන හේවන මහා ආශ්චර්යයක් ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් වෙයි සර් අපිට. බොහොම ස්තුතියි ඔබතුමන්ට.